ඕගොල්ලන්ට නම් හිනා. මේ ඉරිසියාකාර භූතයා මගේ පස්සෙම පන්න කියනවා කොමඩි කරන්නේ නැතුව සීරියස් කරන්නලු. ඒ වුණාට ඔකට අහුවෙන්නේ නැතුව මම මොන જાතියෙන් හරි ඕගොල්ලෝ ළඟට එනවා. ඕගොල්ලෝ මට ආදරේනේ. මං කරන්නේම කොමඩි අම්මපා. ආනුදුරේ ප්‍රේමදාස මහත්මයා. මොකද්ද ප්‍රශ්නේ? මා නිතරම හීනෙන් කෑ ගහනවා. ගෙදර අය සහ අසල්වාසීන්ට මේ නිසා නිින්දක් නැහැ. කතරම් ප්‍රතිකාර කළත් ගුණයක් නැහැ. ඔබවත් මට සහනයක් සැලසන්න. ඇත්තම මේ නිට්ටාවට සුව කර ගැනීමට අද්දුටු කැමක් තියෙනවා. රාත්‍රී නිින්දට යාමට පෙර උණු වතුරෙන් ඇඟ සෝදන්න. ඉන්පසු සුදු වස්ත්‍රයෙන් සැරසී කට්ට කුමංචල් වලට අබසු අල්පයක් දමා ඇඳ වටේ 3 වරක් කරකැවමින් දුම් අල්ලන්න. මල් වර්ග 3ක් නූලක අමුණා ඇඳපත්තේ ගැට ගසන්න. ඉන්පසු හිස තමන කොට්ටේ නැගෙනහිරට තබන්න. ඉන්පසු සුදු හඳුන් තැවරූ පාංකඩ ගුලියක් සාදා කොට්ටේ හිස මත තබා එම පාංකඩ ගුලිය කටේ ඔබාගෙන නිදියෑමෙන් එළිවෙනතුරු හීනෙන් කෑ ගැසීම කාටවත් නැසෙන අතර ඔබටද නොඇසෙනු ඇත. එය අපහසු නම් කුලීකරුවෙකුට දෙකේ පොල්ලක් අතටදී හීනෙන් කෑ ගහන විට හොම්බට දමලා ඇන ගැනීමෙන් විපුල බල නෙලාගත හැක. කටට මෙහුම් ගසා වෙදකම් කරන විට කෑ ගැසීමද අපහසුයි. වේදනාගෙන දී. හීනෙන් කෑ ගැසීම නවතාගත හැක. අනුන්ගේ නින්දට බාධා නොකරන්න. මේට පියා. අපෝයි. බය වෙන්න එපා. මං ආයෙත් එනවා.